විභාගෙට කොච්චර හොඳට පාඩම් කරලා ගියත් අපි මේ පේපර් එක ලියන වෙලාවට කරන සමහර වැරදි නිසා අපේ ලකුණු අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ විභාගෙට ගියාම හරි විදිහට කාලය කළමනාකරණය කරගෙන කොහොමද මේ පේපර් එකට උත්තර ලියන්නේ? ඊට පස්සේ අපි අතින් වෙන සමහර වැරදි අඩුපාඩු මොනවද? ඒවා අපි හදාගන්නේ කොහොමද? ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මෙන්න මේ දේවල් ගැන. ඉස්සෙල්ලම අපි කතා කළොත් ඔයාලට මේ පේපර් එක අතට ලැබුණාම අනිවාර්යයෙන්ම මේ පේපර් එක මුලින්ම හොඳට කියවන්න. මේකේ බලන්න ඔයාලට අදාළ සබ්ජෙක්ට් එකට අනුව පේපරේද ලැබිලා තියෙන්නේ. මේකේ වර්ෂය මොකක්ද? ඊළඟට ඔයාලට ලැබිලා තියෙන කාලය කොච්චරක්ද? ඒ වගේම මේක පළවෙනි පත්‍රයේද දෙවෙනි පත්‍රයේද? ඔන්න ඔය වගේ දීලා තියෙන කරුණු ගැන හොඳින් ඉස්සෙල්ලම කියව ගන්න ඕන. ඊළඟට ඔයාලට මේ ලැබුණු පේපර් එකේ පිටු කීපයක් තියෙනවා නම් ඒ හැම පිටුවක්ම හොඳින් පෙරලලා බලන්න මේ හැම ඔයාලට ලැබෙන්න ඕන ප්‍රශ්න ගාන එහෙම ලැබිලා තියෙනවද? ඒවා හරියට print වෙලා තියෙනවද කියලා ඒ දේවලුත් ඉස්සෙල්ලම බලන්න. ඔයා මේ විදිහට හැම අඩුපාඩුවක්ම බලලා ඔයාගේ පේපර් එකේ උපදෙස් එහෙම හොඳින් කියවගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ විභාගාංකය ලියලා හොඳ ආරම්භයක් අරගෙන ඔයා මේ පේපර් එක කරන්න පටන් ගන්න. මේ පේපර් එක එකතු කරේ නැති වුණාට කමක් නැහැ. ඔයාට හොඳ ආරම්භයක් විදිහට ඔයා මේක හොඳට කරනවා කියලා හිතාගෙන ඔයාගේ විභාගාංකය ලියලම ඔයා මේ පේපර් එක කරන්න පටන් ගන්න. හරි ඊට පස්සේ ඔයාලට ලැබුණේ මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය නම් ඔයාලට මේක වට 3කින් කරන්න පුළුවන්. ඔයාලට සාමාන්‍යයෙන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ලැබෙන කාල වේලාව බලලා එක් ප්‍රශ්නයකට කොච්චර වෙලාවක් වැය කරන්න ඕනේද කියන එක ඔයාලා කලින්ම ඉඳන්ම හදාගෙන යන්න. එතකොට ලේසියි ඔයාලට කාලය කළමනාකරණය කරගන්න. හරි මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී පළමු අඩේදී ඔයාලා කරන්න ඕනි මේ ප්‍රශ්න හැම එකක්ම හොඳින්ම කියවමින් ඔයාලා දන්න උත්තර තියෙනවා නම් ඔයාලට ඉක්මනින්ම මතක් වෙන උත්තර තියෙනවා නම් ඒ හැම එකම ඉක්මනින්ම මාක් කරගෙන යන්න. ඊළඟට දෙවන වටේට එනකොට ඔයාලට කරන්න පුළුවන් අර ඉක්මනින්ම මාක් කරගෙන ගිය ප්‍රශ්න වලට අමතරව ටික වෙලාවක් වැය කරන්න සිද්ධ වෙන ටිකක් හිතන්න වගේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් අන්න ඒ ටික ඔයාලට මෙන්න මේ වටේදී කරගෙන යන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි වටේදී ඔයාලට ටිකක් අමාරු ටික වෙලාවක් හිතන්න යන ප්‍රශ්න තියෙනවා නම් අන්න ඒ දේවල් ඔයාලට තුන්වෙනි වටේදී කරන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි ඔයාලට ප්‍රශ්නයක් කියවපුවාම ඒකට අදාළ උත්තරේ ඉක්මනට මතක් වෙන්නේ නැත්නම් ඒ ප්‍රශ්නය ඇතුලේ හිර වෙලා ඉන්න එපා. ඒක ස්කිප් කරලා ඊළඟ ප්‍රශ්නයට යන්න. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය රවුන්ඩ් කරලා තියාගන්න. මොකද ඔයාලට ඊළඟ වටවලදී කාල වේලාව අරගෙන මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. ඒ වගේම තමයි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් කරනකොට A level හෝ O level කරන අංගයක් මාලියෙක් නම් දන්නවා. ඔයාලට වෙනම පිළිතුරු පත්‍රයක් ලැබෙනවා මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අදාළ උත්තර ටික මාක් කරන්න. එතකොට ඔයාලා මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්නයට උත්තරේ ලිව්වා නම් අර පිළිතුරු පත්‍රයේත් ඒ මොහොතේම ඒ උත්තරය මාක් කරන්න. මොකද මේක අවසාන මොහොතේ කරන්න ඉන්න එපා. ඔයාලට තියෙන කලබලයට සමහර වෙලාවට මේ ප්‍රශ්නාංක මාරු වෙන්න පුළුවන්. ඊළඟට පිළිතුරු මාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අර බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන ගමන්ම එතනත් මාක් කරගෙන ඔයාලගේ පිළිතුරු පත්‍රයේත් අනිවාර්යයෙන් මේ උත්තරේ මාක් කරගෙනම යන්න. හරි ඊළඟට දෙවැනි පත්‍රය ගැන කතා කරොත් මේකේ තමයි ඔයාලගේ රචනා ප්‍රශ්න ටික තියෙන්නේ. එතකොට මේ දෙවැනි පත්‍රයට අනිවාර්යයෙන්ම විනාඩි 10ක කියවීම් කාලයක් ලැබෙනවා. ඔයාලට මේ විනාඩි 10ක කියවීම් කාලය ඇතුළතදී අර මං කලින් කිව්වා වගේම මේ පේපර් එක හොඳටම කියවලා ඔයාලට ඉක්මනින්ම අවබෝධ වෙන ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම මාක් කරගන්න. මේ වෙලාව ගන්න අනිවාර්යයෙන්ම ඔයාලා පිළිතුරු ලියන්න ඕනේ මොන ප්‍රශ්න වලටද කියලා තීරණය කරන්න. ඒ වගේම තමයි ඔයාලට මේ ප්‍රශ්න පත්‍රය තුලදී ඔයාලට එක ප්‍රශ්නයකට කොච්චර වෙලාවක් වැය කරන්න පුළුවන්ද කියන එකත් ඔයාලා කලින් ඉඳන්ම හදාගෙන යන්න. මොකද මේකෙදි ගොඩාක් වැදගත් ඔයාලා කාලය කළමනාකරණය කරගන්න එක. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලට විචාරයකට සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ වෙන් කරගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මේ ලියන්න තියෙන විචාර ප්‍රමාණය අනුව බලලා ඔයාලට ලැබෙන කාලයත් එක්ක එක විචාරයකට කොච්චර වෙලාවක් වැය කරන්න පුළුවන්ද කියන එක කලින් ඉඳන්ම හදාගෙන යන්න. ඒකට අනුවම ඔයාලට පුළුවන් නම් කලින් ඉඳන් පාස් පේපර්ස් කරන්නත් උරු වෙලා යන්න. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම කාලය කළමනාකරණය කරගන්න එක ගොඩාක් ලේසි වෙනවා. ඒ වගේම තමයි ළමයි ඔයාලා මේ දෙවන ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා සාමාන්‍යයෙන් අපි ප්‍රශ්න පත්‍රය කියවලා ඉක්මනටම තෝරගන්නේ අපිට හොඳටම උත්තරේ දන්න හොඳටම ලියන්න පුළුවන් ප්‍රශ්නේනේ අපි ඉස්සෙල්ලම කරන්නේ ඒක. ඉතින් ඒ ප්‍රශ්නේ ඉස්සෙල්ලම කරනකොට අපි ගොඩාක් වෙලාවට ඒ ප්‍රශ්නේ අපි දන්න දේවල් ඔක්කොම ලියන්න ගොඩාක් වෙලාවක් වැය කරනවා. අපි අර සාමාන්‍යයෙන් ප්‍රශ්න
ප්‍රශ්නයකට වෙන් කරන කාලයට වඩා. ඉතින් එහෙම කරාම වෙන්නේ ඔයාලා මේ පළවෙනි ප්‍රශ්නයට ලොකු කාලයක් වැය කරලා ඔයාලගේ අනිත් ප්‍රශ්න ලියන්න තියෙන කාලය ගොඩාක් අඩු කර ගන්නවා. එතකොට ඔයාලට ලකුණු ගන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙනවා. මොකද ඔයාලා පළවෙනි ප්‍රශ්නෙට කොච්චර හොඳට ලිව්වත් ඔයාලට ලැබෙන ලකුණු ප්‍රමාණයෙන් එහාට ඔයාලට වැඩිපුර ලකුණක් ලැබෙන්නේ නැහැ. ඔයාලා ඒ වගේම අනිත් ප්‍රශ්න වලටත් උත්තර ලිව්වොත් තමයි ඔයාලට මේ පේපරයට ගන්න පුළුවන් උපරිම ලකුණු වලට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා පළවෙනි ප්‍රශ්නෙට ඔයාලා ඉස්සෙල්ලම ලියන ප්‍රශ්නෙට හොඳටම උත්තර දන්නවා කියලා ඒ ප්‍රශ්නෙට විතරක් ලොකු කාලයක් වැය කරන්න එපා. ඒ ප්‍රශ්නෙටත් ඔයාලා පැය භාගයක් නම් වෙන් කරන්නේ. ඒ පැය භාගය ඇතුළත කොහොම හරි මේ ප්‍රශ්නෙට උත්තර ලියලා ඉවර කරන්න බලන්න. ඒ වගේම තමයි ළමයි දැන් ඔයාලා මේ ප්‍රශ්න ටික තෝරගෙන මේව පිළිවෙලට ලියාගෙන යනවනේ. ඔයාලට දැන් එක ප්‍රශ්නයකදී සමහර වෙලාවට මේ ප්‍රශ්නෙට උත්තරේ භාගයට ලියලා නතර කරන්න හිතෙයි. ඊටු ටික මම පස්සේ ලියනවා මට එතකොට අනිත් ප්‍රශ්න වලට කාලය මදි වෙයිනේ කියලා ඔයාලා මේක ස්කිප් කරලා වෙන ප්‍රශ්නයකට යන්න බලනවා. නමුත් එහෙම කරන්න එපා. කොයිම වෙලාවකවත් ඔයාලා මේ ප්‍රශ්නෙට ඉතුරු ටික එහෙමත් නැත්නම් අවසාන ටික මම පස්සේ ලියනවා කියලා හිතලා ඊළඟ ප්‍රශ්නෙට මාරු වෙන්න යන්නේ. ඒ වගේම තමයි ඔයාලා කලින් ප්‍රශ්නයකට උත්තරේ භාගයට නතර කරලා ගිහිල්ලා දැන් ඔයා වෙන ප්‍රශ්නක ඉඳලා ඒ ප්‍රශ්නේ අවසන් කරලා අර කලින් මග නතර කරපු ප්‍රශ්නෙට ආපහු ගියාම ඔයාට සමහර වෙලාවට මතක නැහැ ඔයා මේ ප්‍රශ්නේ ඇතුළත මොනවාද ඔයාගේ පිළිතුරට ලිව්වේ කියලා. ඉතින් එතකොට ඔයාට ආයෙ වෙනම කාලයක් ගන්න වෙනවා. ඔයා දැනට ලියාගෙන ආපු ටික කියවලා ඉවර වෙලා මේකට ගැලපෙන විදිහට අවසානය හදා ගන්න. එතකොට මෙහෙම කරන්න ගියාමත් ඔයාලට නිකම්ම ඔයාලගේ කාලය නාස්ති වෙන එක ගැන ඔයාලට තේරෙන්නේ නැතුව යනවා. ඉතින් ඒ නිසා ළමයි කොයිම වෙලාවකවත් එක ප්‍රශ්නයක් ඉවර කරන්න නැතුව ඒක භාගයට නතර කරලා ඊළඟකට යන්න තියාගන්න එපා. කොහොම හරි ඔයා මේ ප්‍රශ්නය කොයිම විදිහකට හරි ඔයා ඒ ප්‍රශ්නෙට වෙන් කරන කාල වේලාව ඇතුළතදී ඒ ප්‍රශ්නේ ඉවර කරන්න බලන්න. ඒක ස්කිප් කරලා අනිත් එකට ගියාට පස්සේ වෙන්නේ සමහර වෙලාවට ඔයාට ඒක හරියට අවසන් කරගන්න බැරුව ගියාම ඒ ප්‍රශ්නෙට ලැබෙන ලකුණු ප්‍රමාණයත් අඩු වෙන එක. ඒ වගේම තමයි ළමයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි ඔයාලට පේපරේට ප්‍රශ්න 5කට උත්තර ලියන්න තියෙනවා නම් කොහොම හරි කාලය කළමනාකරණය කරගෙන මේ ප්‍රශ්න 5ටම උත්තර ලියන්න බලන්න. එක ප්‍රශ්නයක්වත් මග අරින්න එපා. ඔයා දැන් හිතන්නකෝ ඔයාට ප්‍රශ්න තෝරගන්න තියෙද්දි එක ප්‍රශ්නයකට හරි උත්තර හරියට දන්නේ නැතුව ඔයාට මෙතනින් කරගන්න පුළුවන් ප්‍රශ්න 4යි. එහෙම කියලා ඉන්න එපා. ඔයාට ඒ කරන්න පුළුවන් ප්‍රශ්න 4 ඔයා ඉක්මනින්ම කරන්න. ඊට පස්සේ ඔයාට දැන් ඒ ප්‍රශ්න 4ට ඔයා පැය භාගෙ වෙන් කරලා ඒ ප්‍රශ්න ටික ඉවර කරන්න. ඒ වගේම තමයි ඔයාට කරන්න බැරුව ගියත් ඔයාට යම්කිසි මට්ටමකින් ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ඔයාගේ 5 වෙනි ප්‍රශ්නේ විදිහට තෝරගෙන කොහොම හරි ඒකට ගැට ගහලා උත්තර ටිකක් ලියා ගන්න බලන්න. මොකද ඔයා අර ප්‍රශ්න 4කට විතරක් උත්තර ලියලා ඉන්නවට වඩා ඔයා අමාරුවෙන් හරි ඔයාගේ මේ කරගන්න අමාරු 5 වෙනි ප්‍රශ්නටත් උත්තර ලිව්වොත් ඔයාලට ඒකෙන් යම්කිසි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඔයාලා ප්‍රශ්න 4කට විතරක් ලියලා තිබ්බොත් එතනිනුත් සමහර වෙලාවට අපි දන්නේ නැහනේ උත්තරේ හරියටම හරිද වැරදිද කියලා. ඒ වගේ අවස්ථාවලදීත් අපිට ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා 5 වෙනි ප්‍රශ්නේ විදිහට තව ප්‍රශ්නයක් තෝරගෙන ඒක කොහොම හරි දන්න විදිහට උත්තර ලිව්වහම ඔයාලට අඩුම තරමේ ලකුණු 5ක් 6ක් හරි එකෙන් එන්න පුළුවන්. එතකොට මේකත් ඔයාලට වාසියක් වෙනවා ඔයාලගේ පේපර් එකට ලකුණු වැඩි කරගන්න. ඉතින් ඒ නිසා ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයක් ලැබුණාම ඒකේ ලියන්න තියෙන උපරිම ප්‍රශ්න ගානට කොහොම හරි උත්තර ලියන්න බලන්න. කිසිම එකක් මග අරින්න එපා. දන්න විදිහට හරි උත්තර ලියන්න. මොකද ඒකෙන් ඔයාට යම්කිසි ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. කිසිම වෙලාවක එක ප්‍රශ්නයක් හරි ඔයාට උත්තර දන්නේ නැහැ කියලා හරි මග අරින්න බලන්න එපා. කොහොම හරි ඒකට ගැට ගහලා හරි උත්තර ලියන්න බලන්න. ඊළඟට තවත් වැදගත්ම දෙයක් තමයි ළමයි ඔයාලා මේ විභාගයේ අතරතුරේදී ඔයාලගේ මේ කාලය මැනේජ් කරගන්න එක. එහෙමත් නැත්නම් ඔයාලගේ මේ ටයිම් එක මැනේජ් කරගන්න එක. ඔයාලා විභාගයට යනකොට අනිවාර්යයෙන්ම සාමාන්‍ය අත්තරලෝසුවක් අරගෙන යන්න. ඒක අතේ බැඳගෙන ඉන්න එපා. මේසෙ උඩින් තියාගන්න. මම කලින් වීඩියෝ එකත් ඔයාලට මේ දේ කිව්වා. ඒක මේසෙ උඩින් තියාගත්තාම ඔයාලට වෙලාව බලන්න පහසුයි. හරි ළමයි. ඉස්සෙල්ලාම ඔයාලා රචනා ප්‍රශ්නෙට උත්තර ලියන්න කලින් වෙලාව බලන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නේ මැදක් ලියාගෙන යනකොට ආයෙත් වෙලාව බලන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා කොච්චර දුරකට දැනට ලියලා තියෙනවද කොච්චර තව වෙලාවක් ඔයාලට වැය කරන්න පුළුවන්ද මේ ප්‍රශ්නෙට කියන එක. ඊට පස්සේ මේ ප්‍රශ්නය අවසන් වෙන්න ටික වෙලාවකට කලින් නැවත වෙලාව බලන්න. එතකොට ඔයාලට හරියටම කාලය කළමනාකරණය කරගෙන මේ ප්‍රශ්නෙට උත්තර ලියලා අවසන් කරන්න පුළුවන්. මෙතනදී ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි පැය භාගයේ ඉවර නම් හරියට මේ වෙලාවට ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ ලියලා අවසන් කරන්න. මොකද නැත්තම් අනිත් ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න ඔයාලට වෙලාව මදි වෙනවා. ඊළඟට ඔයාලා මෙන්න මේ විදිහට හැම ප්‍රශ්නයක්
ප්‍රශ්නයකටම උත්තර ලියද්දී ඔන්න ඔය විදිහට වෙලාව බලපල ඔයාලගේ ටයිම් එක මැනේජ් කරගෙනම උත්තරේ ලියලා අවසන් කරන්න. ඊළඟට තවත් වැදගත්ම දෙයක් තමයි ඔයාලා මේ පේපර් එක අවසන් කරන්න කලින් ගන්න අවසාන විනාඩි 10ක කාල පරාසය. ඔයාලා මේ රචනා ප්‍රශ්න පේපර් එක අනිවාර්යයෙන්ම විනාඩි 10කට හෝ 5කට කලින් සියලුම ප්‍රශ්න වලට උත්තර ලියලා අවසන් කරන්න ඕනි. මේ අවසාන විනාඩි 10 හෝ 5 ඔයාලට ඉතාමත් වැදගත්. ඔයාලගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් නැවත හදාගන්න. ඔයාලට මේ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන අවසාන විනාඩි 10ක කාලය ඇතුළතදී කරන්න ඕනි දේවල් ටිකක් තියෙනවා. ඔයාලා ඉස්සෙල්ලම බලන්න ඕනි ඔයාලට ලියන්න තිබුණ ඔයා තෝරගත්ත ප්‍රශ්න හැම එකටම උත්තර ලියලාද තියෙන්නේ කියලා. ඊළඟට ඒ ප්‍රශ්න අංක ඔයා නිවැරදිව දාලාද තියෙන්නේ. ඒ වගේම මේ හැම පිටුවකම පිටු අංක නිවැරදිව දාලාද, ඊළඟට පිළිතුරු පත්‍ර හරි විදිහට ඔයා අමුණලා තියෙනවද, ඊළඟට මේ හැම පිටුවකම ඔයාගේ විභාග අංකය නිවැරදිව දාලා තියෙනවද, ඊළඟට ඔයා මොනවා හරි ප්‍රශ්නයකට උත්තර ලියන්න නැතුව ඒක මගින් නතර කරලා ආවනම් ඒ හැම දෙයකම අඩුපාඩු පුරවලා ඒ ප්‍රශ්න සම්පූර්ණ කරලාද, මේ හැම දෙයක්ම ඔයාලා මේ අවසාන විනාඩි 10 ඇතුළත කාලයේදී අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඔයාලා ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියද්දී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි දෙයක් තමයි අවසාන මොහොත වෙනකම්ම ප්‍රශ්නයකට උත්තරේ ලියන්න බලාගෙන යන්න එපා. කොහොමත් විභාගය අවසන් වෙන්න විනාඩි 5කට හෝ 10කට කලින් ඔයාට ලියන්න තියෙන සියලුම ප්‍රශ්න වලට උත්තර ලියලා අවසන් කරන්න බලන්න. මොකද මේ අවසාන විනාඩි 10 ගොඩාක් වැදගත්. ඔයාලගේ වැරදි අඩුපාඩු ටික ටක්කාලා බලලා ඒ ටික නිවැරදිව හදාගෙන පිළිතුරු පත්‍ර හරි විදිහට අමුණන එකට. මොකද මේ පිළිතුරු පත්‍ර උනත් හරි විදිහට අමුණලා තිබ්බේ නැත්නම් ඔයාලා ප්‍රශ්නාංක හරියට දාලා තිබ්බේ නැත්නම් ඒවා හරියට පිළිවෙලට තිබ්බේ නැත්නම් එහෙම අන්න ඒ දේවල් වලිනුත් ඔයාලගේ විභාගයට ලැබෙන ලකුණු ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මතක ඇතුව අන්තිම මොහොත වෙනකන් ප්‍රශ්න වලට උත්තර ලියන්න බලාගෙන යන්න නැතුව අවසාන විනාඩි 10ක් හෝ 5ක ඇතුළත කාලය චුට්ටක් ඉතුරු කරගන්න බලන්න. ඔයාලට මේ වැරදි අඩුපාඩු ටික නිවැරදි කරගන්න. අන්න ඒ දේවල් වලිනුත් ඔයාලගේ ලකුණු ප්‍රමාණය ඔයාලට වැඩි කරගන්න පුළුවන්. ඔයාලා කොච්චර හොඳට පාඩම් කරලා ගියත් අන්තිමේදී මෙන්න මේ වගේ සමහර අඩුපාඩු නිසා ඔයාලට ඇත්තටම ලකුණු ගොඩාක් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා විභාගයට හොඳට පාඩම් කරනවා වගේම මෙන්න මේ වගේ වැරදි අඩුපාඩු හදාගෙන විභාගයට යන්නත් අමතක කරන්න එපා. ඉතින් මම මේ හැම කරුණක්ම කිව්වේ සාමාන්‍යයෙන් පොදුවේ ඕනෑම විභාගයකට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද විදිහට. ඉතින් ඕනෑම විභාගයක් ලියන කෙනෙකුට මේ හැම දෙයක්ම වැදගත් වෙයි කියලා මම හිතනවා. මම මීට කලින් වීඩියෝ එකකදී ඔයාලත් එක්ක කතා කරා විභාගයට යන්න කලින් කොහොමද අපි සූදානම් වෙන්න ඕනි සහ කොහොමද අපි විභාගයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න අපේ හිත හදාගන්නේ කියලා. ඒ වීඩියෝ එකත් මම මේ වීඩියෝ එකෙන්ම ටැග් කරලා තියන්නම්. ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. විභාගයකට මුහුණ දෙන්න ඉන්න ඔයාට ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්න.